පැවතින මේ අයහපත් කාලගුණ තත්ත්වය නිසා මේ අයවැයට අදාළව අමාත්‍යංශ ලෙස මේ විවාදයට සූදානම් වෙලා හිටියත් ඒ අයවැය වෙනුවට අද අපිට අත්හැර නොහැකි ලෙස අද අපේ රටේ සිද්ධ වෙච්ච මේ ඛේද වාචකය පිළිබඳ සාකච්ඡාව මතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි විශේෂයෙන් විපක්ෂය මේ අයවැය සම්මත කර ගැනීම පිළිබඳව අදහස් ඉදිරිපත් කරද්දී එක මතයක නැහැ කියලාත් පේනවා. දැන් කතා කරු මන්ත්‍රීතුමා කිව්වා තව සතියක් කල් දාලා මේ ඒකමතිකව සම්මත කරන්න තිබ්බා කියලා. හැබැයි මේ අයවැය තුන්වෙනි වරක් කියවන අවස්ථාව මේක. ඉතින් හැබැයි මේ මොන තත්ත්වේ වුණත් මේ අයවැය කාර්ය සභා අවස්ථාවේ සම්මත කරගන්න අපේ අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු සියලු ආයතන ප්‍රධානී මේ සඳහා සූදානම් වෙලා අපි වැඩ කරා. ඉතින් අයවැයට අදාළව ඉදිරිපත් කළ යුතු බොහෝ දේවල් තිබුණත් මේ අයවැය නොවැළැක්විය හැකි ලෙස අද අපේ සංවාදයේ සාකච්ඡා බවට පත් වෙලා තියෙන ගරු සභාපතිතුමියනි මේ දිත්තා ස්වභාවික ව්‍යසනය මේ කුණාටුව මේ සුළු කුණාටුව විසින් අපේ රටට සිදු කරපු හානිය පිළිබඳව. ඉතින් මේක කියන ගමන් එකතු වෙලා වැඩ කරමු කියලා කියනවා. එකතු වෙලා වැඩ කරන්න කිසි දවස බාධාවක් වෙලා තිබුණේ නැහැ. හැබැයි එකතු වෙලා වැඩ කරන තැන් වලට පැනලා බාධා කරනකොට තමයි මේ ප්‍රශ්නේ වැඩි වෙන්නේ. මොකද මේ ව්‍යසනයේ ස්වභාවය මේ ව්‍යසනයේ තත්ත්වය පිළිබඳව අඩුම තරමේ විපක්ෂය මේ රූපරාම වලින් දැක්කට සංඛ්‍යාලයක නලින්වත් මේක හරියට බලලා තියෙනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකද ගරු සභාපතිතුමිය මම මේ කතාව කියන්නේ දැන් ටිකට කලින් අර අපේ മന്ത്രിවරු විපක්ෂයේ විශේෂයෙන් කබීරසිංහ මන්ත්‍රීතුමා මේක නම් කරලා කියනවා එතුමා කොහොම මේ රාජ්‍ය සේවයට නිවාඩු දෙනවා. ඇයි අපි එහෙම දුන්නේ? 26 වෙනිදා පටන් ගත්ත වැස්ස 27 වෙනිදාත් හැදෑලෙනකොට සමහර ප්‍රදේශවල නායයන් වාර්තා වෙලා ගමනාගමනයට බාධා වෙලා තවදුරටත් මිනිස් ජීවිත තවදුරටත් අවතැන් වීම සිදු වෙනවා. ඒ නිසා මේ පිළිබඳව වඩා සැලකිලිමත් වෙලා තමයි මේ නිවාඩු දීම පිළිබඳව මේ අමාත්‍යාංශයේ ලේකම්වරයා රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලිකුත් කරපු මේ චක්‍රලේඛනේ හරි පැහැදිලිව කියනවා. පවතින හදිසි ආපදා තත්ත්වයේ මත සාමාන්‍ය කාර්යාල කටයුතු පවත්වාගෙන යාමේදී මුහුණ දෙන ගැටලු සැලකිල්ලටගෙන 25 11 28 සිකුරාදා දිනේ රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශපත් කර ඇත. මේක එතකොට කාටත් එහාම යන්න බෑ. මාර්ග පද්ධතිය පිට වැටිලා වාහන යන්න බෑ. ගම් වතුර හැමතැනම ජීවිතවල අවදාන මේ ඒ විදිහට තියෙනවා. ඒ වගේම මේක කියනවා දෙවෙනි කරුණ ලෙස තවද රජයේ අත්‍යවශ්‍ය සේවාවන් හා ආපදා සහන සේවාවන් අදාළ නිලධරයන් සේවයට කැඳවීමට ඉහත නිවාඩු බාධාවක් නොවිය යුතුය. ඒකත් කියන්නේ කැඳවීමට අවශ්‍යතාවය මත මේ සියලු දෙනා සේවයට කැඳවීමට. ඒ නිසා මම මේක සභාගත කරන සභාපතිතුමියනි මේ බොහෝ දේවල් කියන්න වෙලා මදි. එනිසා මේ දිත්තා සුලි කුණාටුව විසින් අපිට කරපු හානිය පිළිබඳව මම මුළු රටේ 500කට ආසන්න පිරිසක් පිය ගිහිල්ලා තියෙනවා. 350කට ආසන්න පිරිසක් අතුරුදහන් වෙලා තියෙනවා. මේ තත්ත්වයන් එක ගත්තාම මේ ඛේද වාචක අති විශාල එකක්. ඒ ඛේද වාචකයේදී අපි උත්සාහ කරේ ජනතාව තවදුරටත් මේ ඛේද වාචකයෙන් මුදවා ගන්න. ඊයේ ගරු සභාපතිතුමිය ඊයේ අපිට අපේ රටේ අවසාන මේ අවුරුද්දේ අවසාන පෝය උඳුවක් පෝය. මේ පෝය අනුරාධපුරයට විශේෂ පෝයක්. ඒ අනුරාධපුරයට විශේෂ වෙච්ච පෝය අපේ අටමස්ථානාධිපති අපේ නායක ස්වාමින් වහන්සේ ඉල්ලීමක් කළා බැතිමතුන්ගෙන් අනුරාධපුරයට එන්න එපා. ඔබ මෙවර ගෙවල් වල ඉඳන් පූජාව කරගන්න, වත් පිළිවෙත් කරගන්න. මොකද මේ අවදානම විසින් බරපතල තත්ත්වයන් නැති කරලා තියෙන්නේ. පිරිසිදු කිරීමේ ක්‍රියාවලියේ සිට අපි මුහුණ දෙන තත්ත්වයන් පිළිබඳව බොහොම හොඳින් තේරුම් ගත්තා. අටමස්ථානාධිපති අපේ මහාචාර්ය පල්ලේගම හේන්රතන නායක ස්වාමීන් වහන්සේ ඉල්ලීමක් කරා එන්න එපා කියලා. ඇයි? මේ රාජ්‍ය සේවකයා විතර නෙමෙයි මේ 4 වෙනිදා තවත් අති විශාල ලෙස ආපදාවට පත්වෙච්ච ප්‍රදේශවල මේ ප්‍රතිසංවිධාන කටයුතු සුද්ධ කරන කටයුතු විශාල ලෙස තියෙනවා. මේ අස මිනිස්සු වන්දනාව යන්නේ එක උනත් මේ කටයුතු කරගන්න බාධාවක්. ඒකයි මේ ප්‍රශ්න. ඒ නිසා මේ தත්ත්වය හරියට තේරුම් ගන්න ඕන විපක්ෂය උනත්. මොකද මේ අපි අර හැමදාම ආපු ගම් වතුර වගේ හැමදාම මල් වතුරේ ගලලා කලාවැවේ දොරවල් ඇරපුවාම රාජාංගනේ තරපුවාම ඇති වෙන චූලි ගම් වතුර. එහෙම නැත්නම් උඩින් කන්දත් එකක් නායකයලා ආපු තත්ත්වයක් නෙමෙයි. මේක තමයි ලංකා ඉතිහාසයේ වැඩිම ආපු වැස්ස. මේක විසින් ඇති කරපු බලපෑම අපි ගණන් හදලා නෑ තව. හැබැයි දැන් එක එක්කෙනා ගණන් හදලා කියනවා. දැන් ටිකකට කලින් පාර්ලිමේන්තුවේ තිබ්බා සුනාමි වගේ 6-7 ගුණයක් විශාලයි කියලා. ඔව්. සුනාමිය එක ප්‍රදේශයකට විතරයි බලපෑවේ.
මේක ලංකාවේ දිස්ත්‍රික්ක 22ක් ආපදාවට ලක් වෙච්ච දිස්ත්‍රික්ක ලෙස නම් කරලා තියෙනවා. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයෙක් පත් කරලා තියෙනවා කටයුතු පහසු කර ගැනීම සඳහා. එසා මේ තත්ත්වය යටතේ මම අනුරාධපුර දිස්ත්‍රික්කය කියන්නේ වෙනදා අපිට රටෙන්ම අහන්න ඕනේ මෙහෙම එකක්. අද අනුරාධපුර දිස්ත්‍රික්කය විතරක් ගන්න සභාපතිනේ පවුල් මේක දවස ගානේ වෙනස් වෙනවා. පවුල් 21557ක් ඊයේ වෙනකොට මේ අද දවසේ අප්ඩේට් එක නැතුව. මොකද සමහර ප්‍රදේශවල වතුර දිවිච්ච ප්‍රදේශවල කඩන ප්‍රදේශවල අපි තවත් යනවා. ඒ විතරක් නෙමෙයි ජනතාව 70882ක් පූර්ණ හානි වෙච්ච ගෙවල් 147ක් අර්ධ හානි වෙච්ච ගෙවල් 1584ක් මේක දැන් ටිකක් වැඩි වෙලා තියෙනවා. මේක තමයි තත්ත්වය විතරක් නෙමෙයි. අපි අනුරාධපුරේ තමයි වැඩිම වැව් තියෙන දිස්ත්‍රික්කයක සභාපතිතුමනි. වැඩිම වැව් තියෙන දිස්ත්‍රික්කේ. මහවිලච්චිය වැවේ අපිට වාහන දොරටුව කපන්න උනා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මොකද නැත්තම් වැව කඩයි යනවා. ඒක නවත්තන්න. තව වැව් තුනක් වාහන දොරටුව ආසන්නෙන් නැත්තම් වාහන සීමාව වැඩි කරන්න ඒ වැව් බැම්ම ඉවත් කරන්න ඕනේ කියලා තීරණ ගත්තා. හැබැයි උන් බොහොම වෙහෙස වෙලා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නාචාදුව පදවිය වගේ වැව් කපන්න නැතුව බේර ගන්න උත්සාහ කළා. ඒක තමයි මේ බරපතල බලපෑමේ ස්වභාවය. එහෙම තමයි උත්සාහ කළේ. ඒ විතරක් නෙමෙයි ප්‍රධාන මහා වාරිමාර්ග අපිට විලච්චිය කපන්න වෙනකොට මධ්‍ය වාරිමාර්ග වැව් හතරක් කැඩී ගියා. ඒ වැව් හතර කිරිගොල්ලාව, මාලිග වැව, නොච්චිකුளම, ඇලයපත්තු කියන වැව් හතර කැඩිලා ගියා. ඒ වැව් හතර කැඩලා තවත් කපා දැම්ම වැව් 36ක්. මේ මධ්‍ය වාරිමාර්ග වැව් 36ක්. ඒ විතරක් නෙමෙයි ගල් සභාපතිතුමනි කුඩා වැව් 64ක් කැඩුනා. 372ක් කැපුවා මිනිස්සු. කඩන් යන එක නවත්තන්න වාහන කපලා වතුර හැරියා. තව වැව් 156කට සුළු හානි වුණා. අමුණු 3ක් කඩාගෙන ගියා. ඔක්කොම වැව් විතරක් 631ක් අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළේ විතරයි. මේ අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළේ විතරක් වෙච්ච ආපදාව මරණ ගණන 7යි. දිස්ත්‍රික්කයෙන් පිට තවම 4 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. මරණ ගණන 7යි. මේ වෙනකොටත් අපි සුරක්ෂා කඳවුරු 24ක් පවත්වාගෙන යනවා. සුරක්ෂිත මධ්‍යස්ථාන. ඒ වගේ පවුල් 663ක් ඉන්නවා. පුද්ගලයන් 1924ක් ඉන්නවා. මේ අයට අර මං කියෝ ගෙවල් 147 යන්න විදියක් නැතුව මේ වගා හානිය අති විශාලයි. හෙක්ටයාර වලින් ගත්තොත් 70000කට ගම් වතුර තත්ත්වය බලපෑවා. ඒ හෙක්ටයාර 70000න් මේවට විශාල ප්‍රමාණයක්. සමහර තැන්වල අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුළු වීවකා කරන ප්‍රමාණයෙන් 150කට මේක බලපෑවා. හැබැයි මේ බලපෑවට කොටසක් නාස්තිම වෙලා ගියා. දැන් ඒවා යලි වගා කරන්න ඕනේ. විශේෂයෙන් මේ මධ්‍ය වාරිමාර්ගය ඇත්තේ කඩාගෙන ගිය වාරිමාර්ගය ඇත්තේ තියෙන වගේ 150 60 නාස්ති වෙලා තියෙන විනාශ වෙලා තියෙන. නැවත වගා කරන්න. මේක රටේ නිෂ්පාදනයට බලපෑමක් වෙනවා. ඒ නිසා මේ පිළිබඳව සාකච්ඡාව ගන්නේ අපි විශේෂයෙන් අවධානය කරන්න ඕනේ. දැන් බොහෝ අය බොහෝ කතා කියන්න හදනවා. මේක කලින් කියලා මේක මේ බේර ගන්න බැරි වුණා කියන කතාව. ඉතින් කලින් කිව්වහම කලින් කියපු ප්‍රමාණයට අදාළව පියවරයල් අරන් තියනවා කියන කාරණේ බොහොම පැහැදිලිව කිව්වා. තැන් වල ගිහිල්ලා කියපුවා නෙමෙයි රජයේ නිල සාකච්ඡාවල කියපු කතාවලට අදාළව මේ කතාව කිව්වේ. ඒ නිසා අපි මේ කතාව කියන්නේ මේ වෙනකොට මේ අවදානම මේ උවදුර විසින් අපිට කරපු හානිය පිළිබඳ මුළු ලෝකෙම කම්පා වෙනවා සභාපතිතුමනි. මුළු ලෝකෙම කම්පා වෙනවා. ඇයි? මෙවැනි ඓතිහාසික අපිට සාකච්ඡා කරන්න මේ පාර්ලිමේන්තුව ඇතුලේ මේ බරපතලකම තමයි අද මේ පාර්ලිමේන්තුවේ අවසාන දවසේ අපිට සාකච්ඡා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. අද මේ පාර්ලිමේන්තුව සාකච්ඡා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ආණ්ඩුව මොකද කරේ කියලා අහනවා සමහර අය. හැම වෙලාවෙම මේ ගම් වතුර උවදුර වැඩි වෙන්න පටන් ගත්ත මොහොතේ සිට විශේෂයෙන් කියන්න ඕනේ මේ පාර්ලිමේන්තුවත් ජනමාධ්‍යත් එකතු වෙලා එකට බොරු කිව්වා. කලාවැවේ බස් එක හිර වෙච්ච 60 දෙනා දැන් යනවා තව ටිකක් යනවා කිව්වා. දැන් සභාපතිතුමනි අඩුම ගානේ බලන් ආව නම් විපක්ෂ කවුරු හරි බලා ගන්න තිබ්බා මේ මෙහෙයුමට මහන්සි වෙච්ච නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක සේවා මේ සියලු දෙනා මේ 60 දෙනා බේරා ගන්න වෙච්ච මහන්සිය මේගොල්ලෝ දකින්න නැතුව මේ කතාව. හරි පහසුවට කිව්වේ. අඩුම ගානේ කලාවැවේ වතුර දැම්මට පස්සේ මේ වෙලා තියෙන මොකක්ද කියලා දන්නේ නැතුව මේ හිඳන් බොරු කිව්වා. ලංකාවේ තියෙන ලොකුම හෙලිකොප්ටරේ ගෙනාවා. MI-17 බා ගන්න බැරි වුණා. මේ පල්ලෙහාට ගන්නකොට අර උඩ ඉන්න මිනිස්සුට කියනවා. ඒක කියන්න ඕනේ ඉස්සල්ලාම මේ බස් එක මෙතෙන්ට ගියාට පස්සේ කරු සභාපතිතුමියනි. මෙතෙන්ට නාවික හමුදාවේ 5 දෙනෙකුට අර පොඩි බෝට්ටුවකින් යන්න පුළුවන් වුණා. මේ බෝට්ටුවෙන් යන එක තව පැයක් පරක් වුණා නම් මේ 60 දෙනාගම ජීවිත අද අපිට නැති වෙනවා.
එයා ගත්ත තීරණය තමයි මේ කඩිනමින් වතුර වැඩි වෙනවා කියලා දැනගත්ත විතරක් නෙමේ කඩිනමින් එයා ළඟ තිබිච්ච වහලයක් උඩට මේ 61 දෙනාම ගත්තා. මේ 61 දෙනාම අරන් තිබුණා කඩිනමින් මේ වහලයක් උඩට. මේ 61 දෙනාගෙන් දෙන්නෙකුගේ ජීවිත එක්කෙනෙක් අතුරුදහන් වෙලා තියෙනවා. තව එක්කෙනෙක් මිය ගියා හොස්පිටල් එකට ගෙනාවට පස්සේ. අනේ සියලු දෙනා බේර ගන්න පුළුවන් වුණා. විදේශීය කාන්තාවකට මෙතන හිටියා. මේකට වෙහෙස වෙච්ච පැය 48කට ආසන්න ඔපරේෂන් එකක් කළා තමයි මේ ටික එළියට ගත්තේ. එදා 27 වෙනිදා රෑ පාන්දර 3ට නාවික හමුදාවෙන් ත්‍රිකුණාමලේ විශේෂ කණ්ඩායමක් ගෙනල්ලා මෙතෙන්ට බහිනකොට තමයි ඒ වෙනකොට ජනාධිපතිතුමා ගුවන් හමුදාවේ බේස් එකේ ඉඳන් මේ මෙහෙයුමට අවශ්‍ය කරන සියලු උපදේශ ආරක්ෂක අංශවල ලබා දෙමින් කටයුතු කළා. හැබැයි ඒව දන්නේ නැතුව ඒවා අඩුම ගානේ මොකද වෙන්නේ කියලා බලන්නේ නැතුව මෙතෙන්ට ඇයි යන්න බැරි බෝට්ටුවක යන්න බැරියි කියලාවත් හිතෙන්නේ නැතුව විවිධ නිවුස් ගහක රටට බොරු කිව්වා. මොකද කවුරු හරි ආපදාවට ලක් වෙච්ච කෙනෙක් ඒ ආපදාවේ මුදව ගන්න උත්සාහ කරනවා මිස එතන යන්න දෙනවා. හෙලිකොප්ටර් 3ක් ආවා. බෝට්ටු ඒ එකකට කිට්ටු වෙන්න බැරි වුණා ජලපහරේ වේගවත් බව නිසා. ඒස අවසානයේ දැවැන්ත වෙහෙසක් අරගෙන ඒ දැවැන්ත වෙහෙසක් විශේෂ පුහුණුවක් ලබපු නාවික හමුදාවේ කණ්ඩායමක් ඇවිල්ලා තමයි මේ ජලපහර කපාගෙන ඒගොල්ලෝ ගියේ පයින් හඹ දදා ගැට ගගහ පාන්දර 3යි කරු සභාපතිතුමනි පටන් ගන්නකොට ඇත් බහින්න උදේ 8:00 ඒගොල්ලෝ ළඟට ගිහලා එක්කෙනෙක් අරන් එනකොට ඒ තරමේ විශාල මෙහෙයුමක් එහෙම කරේ එයාගේ ජීවිත අර පළවෙනියට නාවික හමුදාවේ පස් දෙනාත් එක්ක මේ වහලේ මොකද අඩුම ගානේ ඒගොල්ලන්ට ආපහු වෙන්න බැරි වුණා ඒ තරමට වතුර වැඩි වුණා ඒ නිසා ඒ වීර ක්‍රියා කරේ මිනිස්සු ඒ 60 දෙනා බේරගන්න ඒ නිසා එහෙම මේසා විශාල ව්‍යසනයක් සිද්ධ වෙන වෙලාව විපක්ෂයේ ඒකෙනොත් නිවුස් ගහලා ඒකෙනොත් වාසි ගන්න එහෙම නැත්තම් දේශපාලන වාසි ගන්න හැදුවා. ඉතින් අපි කියන්න ඕනේ මේ ව්‍යසනේ තරම අඳුර ගන්න තිබුණා ඉස්සල්ලා. මේ ව්‍යසනේ තරම අඳුර ගන්න තිබුණා ඉස්සල්ලා. ඒ ව්‍යසනේ තරම අඳුර ගන්න නැතුව තමයි මේ බොරු කිව්වේ. ඒ නිසා මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආපදාවට ලක් වෙච්ච පවුල් ගෙවල් සහ වගාහානි සත්හානි මේ විතරක් නෙමෙයි. කිරියාවක් මීගවයන් එළුවන් කුකුළු ඌරෝ විශාල ප්‍රමාණයක් මේ පශු සම්පත අපිට නැති වුණා. එළවලු වගාවේ විශාල ප්‍රමාණයක් අපිට නැති වුණා. ඒ නිසා මේවා නැවත ඒ ගොවියන්ව ශක්තිමත් කරන්න ඕනේ. සමහර බඩේරුඟු තමන් වවපු ගෝ හේන එහෙම පිටින් නැති වුණා. කුඹුර එහෙම පිටින් ගියා. නිසා ඒ අයට ජීවත් වෙන්න තිබි ආර්ථික ක්‍රියාමාර්ග නැති වෙනකොට අන්න ආණ්ඩුව අපි කියන්න ඕනේ තීරණයක් අරන් තියෙනවා. ඒ සියලු දෙනා නැවත ගොඩ නැගීම වෙනුවෙන් තමයි රීබිල්ඩින් ශ්‍රී ලංකා හැදී අපි ඒක කරනවා කියන කාර්යයක් මතක් කරලා කියන්න ඕනේ ගරු සභාපතිතුමනි.